අපි සාකච්ඡා කරන්නේ උපචිත වියදම් ගැලපීම. උපචිත වියදම් ගැලපීම කියන්නේ ගෙවිය යුතු වියදම් ගැලපීම. මේ ගෙවිය යුතු වියදම් ගැලපීම සාකච්ඡා කරනකොට අපිට මුලින්ම දැනගෙන සිටිය යුතුයි ගිණුම් කාලච්ඡේදයක් කියන එක. ගිණුම් කාලච්ඡේදයක් කියන්නේ මොකක්ද කියන එක අපි දැනගෙන සිටිය යුතුමයි. එතකොට මොකක්ද මේ ඡේදයක් කියන එක අපි දැනගෙන සිටියු. මොකක්ද මේ ගිණුම් කාලච්ඡේදයක් කියන්නේ? ගිණුම් කාලච්ඡේදයක් කියන්නේ අපි මෙන්න මෙහෙම බලමු. අපි ගිණුම් පිළිල කරන්න, අපි මූල ප්‍රකාශන පිළිල කරන්න පටන් ගන්නේ 2000 අපි ගිණුම් කාලච්ඡේදයක් කියන්නේ 2025යි 1 ගිණුම් කාලච්ඡේදය ආරම්භ වුණොත් අපි කියනවා 2025යි 12යි 31 ගිණුම් කාලච්ඡේදය අවසන් වෙනවා කියනවා. මෙන්න මේ අතරතුර කාලය සාමාන්‍යයෙන් මාස 12ක් වෙනි මේ අතරතුර කාලයට අපි කියනවා ගිණුම් කාලච්ඡේදයක් කියලා. එතකොට මේ උපචිත වියදම් ගැලපීම සාකච්ඡා කරනකොට අනිවාර්යෙන් අපිට මේ කියන ගිණුම් කාලච්ඡේදය වැදගත්. හරි? මුලින් මතක තබා ගන්න මෙන්න මේ මාස 12ක් වෙනි කාලච්ඡේදයට අපි කියනවා ගිණුම් කාලච්ඡේදයක් කියලා. එතකොට ඊට අමතරව මේ ගිණුම් කාලච්ඡේදය මෙන්න මෙහෙම විතරක් නෙමෙයි අපිට පුළුවන් 2024යි 3යි 4යි 1 සමාන ගිණුම් 2024යි අපි කියමු 2024යි 4යි 1 ගිණුම් කාලච්ඡේදය ආරම්භ වුණොත් අපිට පුළුවන් අවසන් කරන්න 2025යි 3යි 31 කියන කාල සීමාවක්. මෙන්න මේකවත් කියන අපි ගිණුම් කාලච්ඡේදයක් කියලා. හරි? මේක අවබෝධ කරගෙන ඉන්න මේක අපිට අවශ්‍යයි. මෙන්න මේ වැඩේට උපචිත වියදම් කියන එකේ තේරුම තමයි ඔන්න 2025 අපි සරල උදාහරණයක් ගමු. මෙන්න මෙහෙම උදාහරණයක් සරල උදාහරණයක්. මොකක්ද මේ සරල උදාහරණය? 2025 1 ගිණුම් කාලච්ඡේදය ආරම්භ වෙනවා 2025යි 12යි 31 ගිණුම් කාලච්ඡේදය අවසන් වෙනවා කියලා හිතන්නකෝ. හරි. මේ ගිණුම් කාලච්ඡේදය මෙන්න මෙහෙම තියෙනකොට ඔබට සරලව හිතන්න මෙන්න මෙහෙම මේ ජනවාරි මාසයේ 25 ජනවාරි 25 1 ජනවාරි මාසයේ පටන්ගෙන 25 1 පටන් ගත්ත ජනවාරි මාසයේ 1.31 අවසන් වෙනවානේ. මේ 1.31 අවසන් වුණාට අපේ ගෙදරට අපිට විදුලි බිල 1.31 වෙනවද? නැහැ. අපිට 1.31 විදුලි බිල එන්නේ නැහැ. මේ 1.31 එන්නේ නැහැ. මේක එන්නේ සාමාන්‍යයෙන් දෙවෙනි මාසේ 10 වෙනිදාට කලින්. ඒ කියන්නේ 2.10 වගේ වෙද්දී අපිට මේක එනවා. දෙවෙනි මාසේ විදුලි බිල එන්නේ කවද්ද? දෙවෙනි මාසේ විදුලි බිල එන්නේ අපි කියමු 2.1 පටන් ගත්තට 2යි දැන් මෙතන 2.31. අපි කියමු මෙතන 2.31 2.31ක් නෑ 2.28 2.28 කියමු. 2.28 වෙනිදාට අපිට විදුලි බිල එන්නේ නැහැ. එහෙනම් අපිට එන්නේ කවද්ද? අපිට මේකත් ඊළඟ මාසෙට එනවා 3.10 වගේ වෙද්දී එන්නේ. හරි? මෙහෙම දිගින් දිගටම ගියාම ඔයාලට තේරෙනවා මේ දෙසැම්බර් 31 12.31 ගිණුම් කාලච්ඡේදය අවසන් වුණාට අපිට මේ අවසාන මාසයේ විදුලි බිල ගෙවන්න හැකියාවක් නැහැ. මෙන්න මේ කියන සලකා බලන කාලච්ඡේදයේදී. මේ කියන අපි බලන කාලච්ඡේදය තුලද 25 12.31 අවසන් කාලච්ඡේදයේදී අපිට මෙන්න මේ කියන විදුලි බිල ගෙවලා ඉවර කරගන්න වෙන්නේ නැහැ. මේ අවුරුද්දට අදාළ සම්පූර්ණ මාස 12 විදුලි බිල. හේතුව තමයි මෙන්න මේ විදුලි බිලත් එන්නේ ඊළඟ අවුරුද්දේ ජනවාරි අපි කියමු ජනවාරි මාසේ යම් දිනකදී ජනවාරි 10 වගේ 1.10. නමුත් මේ 1.10 කියන්නේ 2026 1.10. හරි? එතකොට පුතේ මෙන්න මේක තේරුම් ගත යුතුයි. අපිට යම් වියදම් ප්‍රමාණයක් ඉතිරි වෙනවා මෙන්න මේ කියන සලකා බලන කාලච්ඡේදයේදී ගෙවා නිම කරන්න බැරි වෙන වියදම්. ඒක වියදම් සම්පූර්ණයෙන් වෙන්නත් පුළුවන් නැත්නම් වියදමින් කොටසක් වෙන්නත් පුළුවන්. අපිට සම්පූර්ණයෙන් ගෙවලා ඉවර කරන්න බැරි වෙන යම් වියදම් ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් මොකද්ද මේ උපචිත වියදම් කියන්නේ? අපි බලමු මොකද්ද මේ උපචිත වියදම් කියන්නේ කියලා. මෙන්න බලන්න. උපචිත වියදම් කියන්නේ මම මේ ටික අයින් කරනවා. ව්‍යාපාර ආයතනයකට අදාළ වියදමක් ගිණුම් කාලච්ඡේදයේ අවසන් වන විට සම්පූර්ණයෙන් හෝ ගිණුම් කාලච්ඡේදයේ අවසන් වෙන විට මේක වැදගත් ඉතාමත් ගිණුම් කාලච්ඡේදය අපි සලකා බලන ගිණුම් කාලච්ඡේදයේ අවසන් වන විට සම්පූර්ණයෙන් හෝ කොටසක් අපිට ඔක්කොම විතරක් නෙවෙයි සමහරකට කොටසක් වෙන්නත් පුළුවන් ගෙවා නොමැති නම් අන්න ඒ නොගෙවූ ප්‍රමාණය අපිට ගෙවන්න බැරි වෙච්ච ප්‍රමාණය අපි කියනවා මොනවා කියලාද උපචිත වියදම් කියලා. හරි? උපචිත වියදමක් නම් ඇයි මේක වගකීමක් වෙන්නේ? අපි ගෙවිය යුතුයි නම් අපි බාහිර පාර්ශවයකට ගෙවිය යුතුයි. බාහිර පාර්ශවයකට ගෙවිය යුතු නම් ඒක අපි කියනවා මොකක්ද? ව්‍යාපාරේ වගකීමක් කියලා. බාහිර පාර්ශවයකට ගෙවිය යුතු දෙයක් අපි කියනවා මොකක් කියලාද? වගකීමක් කියලා. හරි.
ඊළඟට මම ඔබට කියලා දෙනවා මෙන්න මේ උපචිත වියදම් කෙසේද ගිණුම්ගත කරන්නේ කියලා. උපචිත වියදම් අපි කොහොමද ගිණුම්ගත කරන්නේ කියන එක අපි බලමු ඊළඟට.